දැනට මේ සාකච්ඡාවට බඳුන් වෙන නෞකාව විශේෂයෙන්ම එම නෞකාව අපි හඳුන්වනවා අයිරිස් බුෂර් කියන නෞකාව. එම නෞකාව ඊයේ 4 වෙනි දින අපිට විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කරා 4 හා 5 කියන දෙදින තුල අපේ වරායකට සේන්දු වීමට අපිට අවසර ලබා දෙන්න කියලා. 4 හෝ 5. ඊට අපි මේ පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියා. කොහොමද කළ යුතු වන්නේ අපි සාකච්ඡා කරමින් හිටියා. අපේ විදේශ අමාත්‍යතුමා ඉරානයේ විදේශ අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම තානාපති කාර්යාලය අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරමින් හිටියා. හොඳින් තේරුම් ගත යුතුයි මේ සාමාන්‍ය තත්වයක් නොවේ. මධ්‍යස්ථ රාජ්‍යයක එක් පාර්ශ්වයක නැවක් අපේ වරායන් සඳහා ඒම සඳහා කරලාද ඉල්ලීමක්. එතකොට ඒක අපි සැලකිලිට භාජනය කර යුතු වන්නේ ජාත්‍යන්තර ප්‍රඥාප්තින් සහ ජාත්‍යන්තර බැඳීම් අනුව. එනිසා කලබලයට කළ හැකි දෙයක් නොවේ. ඒ වගේ මේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති සහ ජාත්‍යන්තර බැඳීම් පිළිබඳව අපි දෙපාර්ශ්ව අතර අවබෝධයකට ආ යුතුයි. අපි දෙපාර්ශ්ව අතර එකඟතාවයකට ආ යුතුයි. එනිසා අපි විවිධාකාරයේ සාකච්ඡා අවසානයේදී අපි අපේ නාවික හමුදාවේ නිලධාරීන් සහ එමනැවි නාවිකයන් අතර එමනැවි විශේෂයෙන්ම කපිතාන් සමග සාකච්ඡාවල නිරත වුණා. තානාපති කාර්යාලය සමග සාකච්ඡා නිරත වුණා. තානාපති කාර්යාලය විශේෂයෙන්ම ඉරාන තානාපති කාර්යාලය ඉරානයේ රාජ්‍ය දැනුවත් කරමින් තමයි ඔවුන් මේකට ප්‍රවිෂ්ඨ වුණේ. එනිසාම සාකච්ඡාවලින් අනතුරුව අපි අපේ යෝජනාව වුණේ අපි මෙම පිරිසත් මෙම නැවත් අපේ භාරයට අපි කරන ලෑස්ති. ඒ සඳහා අපි අතර එන සම්මුතින් සහ එකඟතාවයන් තමයි අපි සාකච්ඡා කරගත යුතු වන්නේ. ඒ අනුව අපි නැවේ ඉන්න පිරිස මුදවා ගැනීම සඳහාත් ඒ වගේම නැව ස්ථානගත කරන්නේ කොතනද කියන එක පිළිබඳවත් අපි පොදු එකඟතාවයකට ආවා. මොකද අපි දන්නවා අපේ කොළඹ වරාය ආසන්නයේ මෙම නාවික යාත්‍රාව තිබුණත් කොළඹ වරාය අපේ ප්‍රධානතම වාණිජ වරාය. ඒ වගේම මෙවැනි නෞකාවක් අපේ ප්‍රධානම වාණිජ නගරයේ වරාය තුල රඳවා තබා ගැනීම ඒක අපේ නාවික කර්මාන්තර විශාල බලපෑමක් ඇතිවීම අනතුරක් තියෙනවා. සමහර සිපින් ලයින් සාකච්ඡා කරමින් තිබෙන ඉන්ෂුරන්ස් වැඩි කිරීම දක්වා යා හැකි අනතුරක් තිබෙනවා. එනිසා අපි තීරණය කරා එම නෞකාව අපි කොළඹ වරායට රැගෙන ඉන්නේ නැහැ. අපි එම නෞකාව ත්‍රිකුණාමල වරායට රැගෙන යනවා. හැබැයි ත්‍රිකුණාමල වරායට රැගෙන යන කලින් එහි ඉන්න පිරිස අපි කොළඹ වරායට ළඟා කරගන්න කැමතියි. ඒ අනුව අපේ නාවික යාත්‍රාවන් එම යාත්‍රාව සමීපයට ගිහිල්ලා මේ වන විටත් එම අය මුදවා ගැනීමේ කාර්යය අපි නිරත වෙමින් තින්නවා. දැන් අපිට වාර්තා වෙලා තිබෙන විදිහට අපි 208 දිනක් අපි ගොඩබිමට රැගෙන ඉන්න සූදානම් කරලා තිබෙනවා. එයින් ඉන්නව නිලධාරීන් 53ක් ඉන්නවා. කැඩෙට් නිලධාරීන් 84ක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් ඉන්නවා. මේ 208 අපේම නෞකාවෙන් අපේ යාත්‍රාව වෙත රැගෙන කොළඹ වරායට ගේමේ කටයුතු දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම අනතුරුව එබ නැවට අවශ්‍ය කාර්ය මණ්ඩලයක් අපේ නාවිකයන් එක්ක ඒකාබද්ධව එම යාත්‍රාව ත්‍රිකුණාමල ප්‍රදේශයට ගෙනියන්න ත්‍රිකුණාමල වරාය ආසන්නට ගෙනියන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒතර යාත්‍රාව අපි මේ ප්‍රදේශයට ගෙනන්න උත්සාහ කරන්නේ මෙම කණ්ඩායම ගොඩබිමට ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා පසුව